ජනාධිපතිවරයාම තමයි කඩිමුඩියේ කලබල වෙලා මේ 21 වෙනිදාට කලින් මේක හෙළිදරව් කරනවා මහමොල කර කවුද කියලා හෙළිදරව් කරනවා කියලා ප්‍රකාශ කරේ. දැන් මේ නමුත් 21 වෙනිදා වෙනකොට කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. දැන් මීට කලිනුත් අපි දැක්ක දැන් මේ වගේ ප්‍රකාශ සිද්ධ කරන ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව එක දිගටම දැන් විශේෂයෙන්ම මේ හිටපු ජනාධිපතිවරයා විජේරාම නිවසෙන් එළියට දානවා. ඒ දේවල් ප්‍රකාශ කරා. නමුත් දැන් කාලයක් ගත වෙලා කිසි දෙයක් සිද්ධ වුණේ නැහැ. එයාලා ඒ විදිහටම ඉන්නවා. දැන් මේ විවිධ ප්‍රකාශ සිද්ධ කරනවා සද්දෙට. හැබැයි කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකම තමයි එමෙතුමා දැන් ඔබතුමාලම නිවේදන නිකුත් කරා අර ශ්‍රී දළදා වහන්සේ ප්‍රදර්ශනය කරන VIP නැහැ කියලා. පස්සේ බලනකොට ඔක්කොටම වැඩි VIP පොලිම වැඩි. දැන් ඔබතුමාලා වැඩිපුරම අවධානය යොමු කරන්නේ සමාජ මාධ්‍යයට උත්තර දෙන්නනේ. පොලිසියත් එහෙමයි, ආණ්ඩුවත් එහෙමයි. කළ යුතු දේ වෙන දෙයක්. නමුත් අර සමාජ මාධ්‍යයත් එක්ක පැටලෙන්න යනවා නිතරම. ඒකෙන් අර නිතරම අර ඉස්සලා කිව්වා වගේ පච ආණ්ඩුවක් කියලා පචම වෙලා තියෙනවා එමෙතුමා. දැන් මෙතන හේතුව තමයි ජනාධිපතිතුමා ඔක්කොටම කලින් ඉස්සර වුණා. මාස 7ක් ආණ්ඩුව කරා. ඉතින් එතනදී ජනතාව ලොකු බලාපොරොත්තුවක් තියාගෙන හිටියා එතුමා ගැන, එතුමාගේ ප්‍රකාශය ගැන. නමුත් මාධ්‍ය ආයතන ස්ටෑන්ඩ් බයි හිටියා බ්‍රේකින් නිවුස් එකක් දාන්න. ජනාධිපතිතුමාගේ ප්‍රකාශය අනුව. නමුත් කිසිම දෙයක් වුණේ නැහැ. ඒක පුස්සක් වුණා. අන්න ඒකයි මේ වගේ බොරු කරන්න එපා කියලා තමයි එතුමා මේ ආණ්ඩුවට මතක් කරන්නේ. මේක විශාල බොරුවක් නේ එතුමා. ඉස්සර අපි ටොම් පචා කිව්වේ කාටද? හිටපු කතානායකතුමාට. ඉතින් කනගාටුවෙන් උනත් කියන්නේ නෑ මේ ආණ්ඩුවට ටොම් පච අතාරිනවා කියලා. අන්න බොන්න නැතුව ඉතින් එවැනි ක්‍රමයක් එන්න ඕනේ. ඩිජිටල් කරණයේ පරමාදර්ශයක් ගන්න පුළුවන් වෙන තැනක් වෙනවා මේ දළදා වහන්සේ උතුම් වූ දළදා වහන්සේ ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් ගත්තනම් මේ වගේ තීරණයක් යමක් කතා කරන්න ඕන. ඇත්තටම අතාරනේ ප්‍රශ්න අහන්න. සිරි දළදා වන්දනාවේ කිසිම VIP හෝ VVIP පෝලිං නැහැ. කවුරු හරි කියනවා නම් මේක පෝලිමකවත් VIP VVIP පෝලිමක් තියෙනවා. ඒකේ ආණ්ඩුවේ ඇමතිවරු, മന്ത്രിවරු, ඇමතිවරුන්ගේ පවුල් වල කට්ටිය හිටියයි කියලා. ඒක පට්ටපල් බොරුවක්. තමන්ගේ දේශපාලන මතයත් එකතු කරලා මෙතන මේ මැති ඇමතිවරුත් ඇවිල්ලා VVIP පෝලිමක් හදලා කියලා ප්‍රශ්න අහුවාම අන්තිම ප්‍රශ්නේ ඉතුරු වෙන්නේ ආණ්ඩුවම කරනවා කියලා. එහෙම එකක් නෙවෙන බව ඔබ දන්නවා. හරිද? එතකොට මෙහෙම තමයි ඔය ඒ කියන්නේ යම් මතයක් ජනගත කරන්න උත්සාහ කරන්නේ මේ විදියට. කලබල වෙන්න එපා. මේ අපි කියපු දේවල් මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් සම්බන්ධයෙන් ඒවා කිව්වා වගේම යථා කාලයේදී කෙරේ. කරාට පස්සේ ඕනනම් මයෙන් අහන්න ඒක කොහොමද එහෙම උනේ කියලා. රයිට්. කමක් නැහැ. පසුගාමී කියලා නැහැ. මේ මාස ජනාධිපති වෙලත් මාස 6යි ආණ්ඩුව අරගෙන මාස 4යි. මේ හොඳට දීපු රටක් බාර දුන්නා නෙමෙයි. මේවට යන්න කාලයක් තියෙනවා. නියමිත කාලේ ඒවා සිද්ධ වෙවි. කවුරුත් කලබල වෙන්න එපා ඒවට. ඔය කලබල කරන්න හදන්නේ අතන වැඩේ කෙරෙන්න නෙමෙයි ඈ. වැඩේ නොකරන පැත්තට තමයි කලබලේ තියෙන්නේ. අපිට කලබලයක් නෑ. අපි නියමිත කාලයට ඒවා සිද්ධ කරනවා. තවත් ආණ්ඩුව දුන්නු පොරොන්දු තියෙනවානේ ජනතාවට. විදුලි බිල අඩු කරනවා කියපුවා, තෙල් මිල අඩු කරනවා කියපුවා, බලයට එන්න කලින් කියපුවා. ඒ නිසා ඔය චෝදනාව එන්නේ ඇමතිතුමනි. ඔබතුමාලා ක්‍රියාමාර්ග ගෙන ඉස්සරහට යනවා ඇති. නමුත් ඒවැ තියෙනවා ඒ කියපු ආකාරයෙන් නොවුණු දේවල්. මාස කීපයක් ඇතුළත මේ විදුලි බිල බරපතල ලෙස පල්ලෙහාට දානවා කොහොම. නමුත් ඒක නැවත වැඩිවීමක් වුණා. ඔය කාරණා ඔක්කොම එකතු මහින්ද රාජපක්ෂ වගේ ඉදිරින් ඉවත් කරන්න ලියුම තාම යවපු නැති එකම කියන කාරණේ නෙමෙයි. කාරණා ගොඩක් තියෙනවා ආණ්ඩුව අසමත් වෙච්ච. මම නේද විකාශනය කරේ අපි ආවට පස්සේදී පෙරහැරක් කරගන්න බෑ, දළදා පෙරහැර තියන්න බෑ, පන්සලකට දානයක් දෙන්න බෑ නේද? ආගම් අදහන්න බෑ. ඒවත් ප්‍රචාරය වුණානේ. දැන් ඒව බොරු වෙලා ඒව පච කියලා තියෙන කවුද? ඒ දේශපාලන නායකයෝ අපි ගැන සමාජගත කරන්න හදපු වැරදි ප්‍රකාශයක්. 20%කින් ගෘහස්ත පරිභෝගිකයට විදුලි බිල අඩු කරලා තියෙනවා. 28% දක්වා කර්මාන්තවල විදුලි බිල අඩු කරලා තියෙනවා. තෙල් මිල ඔබ ගණන් හදලා බලන්න මාසෙන් මාසෙ රුපියල් 3 4 2 සමහර මාසයක වැඩි නොකර තිබලා තියෙනවා. සැප්තැම්බර් මාසේ අපි ආණ්ඩුව ගත්තට සාපේක්ෂව අද වෙන විට තෙල් මිල කොතරම් ප්‍රමාණයක අඩු වෙලාද කියලා. මිල අඩු කිරීමේ වාසිය තමයි ජනතාවට මේ අවුරුදු සමයේදී ලැබුණේ. එක පැත්තකින් රජයේ සේවකයාට විශ්‍රාමිකයාට අතර වැඩිපුර මුදලක් ලැබීමත් සමහර භාණ්ඩ හා සේවාවල මිල අඩුවීමත් විසින් තමයි සමහර මාධ්‍ය ආයතන පිළිගත්තත් නොගත්තත් රටේ ජනතාවට මේ අවුරුදු කාලේ සහනයක් ලැබුණේ. ඒක අගතියකින් තොරව බැලුවොත් හැමදෙනාම පිළිගන්නවා මේ අවුරුදු කාලෙදී ජනතාවට යම් සහනයක් ලැබුණා කියලා. පළාත් පාලන මැතිවරණයක් තව ළඟමින් පවතිනවා. තාම ආණ්ඩුව මාස 4යි හැරියට වැඩ කරන්න පටන් අරගෙන අපි ක්‍රමානුකූලව මේ බංකලොත් කරපු රට ගොඩනගමින් ඉන්නවා. ඒ නිසා තමයි ජීවන වියදම අඩු වෙලා තියෙන්නේ, උද්දමනය අඩු වෙලා තියෙන්නේ, ජනතාවට සහන ලැබෙන්න පටන් ගන්න තියෙන්නේ. වෙනදා
පඩි වැඩි කරන්න බෑ රජය රැකියා දෙන්න බෑ කියපු ආණ්ඩු හිටපු රටක අපි රැකියා 30000ක් දෙන්න පටන් අරගෙන තියෙනවා. එයින් 18700ක් දැන් අනුමත කරගෙන තියෙන. ඒවට ආයුධම් පැක් යඳවමින් යනවා. විපක්ෂයේ කලබලය ඒ කරගත්ත දෙන් ඒගොල්ලෝ ඡන්දයක් කිට්ටු නිසා කලබල වෙනවා තමයි. ඡන්දෙන් පස්සේ ඔය කලබලය තවත් අඩු වෙනවා. ඔබට අපි කියපු දේවල් නිසි පරිදි නිසි කාලේ ඒ ආකාරයෙන් ඉෂ්ට වෙනවා. ඕන්නම් මේ සමහර දේවල් මගෙන් මැයි මාසේ අන්තිමට ඇහුවත් කමක් නැහැ.